ඊයේනේ ඊ අර ඉන්දියාවේ ප්ලේන් එකක් කඩා වැටිලා ලොකු පිරිසක් මැරුණා කියලා දන්නවද? ඒකේ ප්ලේන් එකේ හිටපු කට්ටිය ගාන 200 කියන්නේ ඔක්කොම ස්ටාෆ් එකත් එක්ක ප්ලේන් එකේ හිටපු කට්ටිය ගාන 242ක් පක්ද. ඒ වුණාට සමස්ත මේ මියගිය ප්‍රමාණය 260 ගානක්. හේතුව ප්ලේන් එක වැටෙන්නේ මෙඩිකල් ෆැකල්ටි එක හොස්ටල් එකකට. hina වෙන්න එපා. ඒ කියන්නේ හිතන්නකො ඒ කියන්නේ ප්ලේන් එකක් එතන හොස්ටල් එකෙත් ආයි 20 ගානක් නැති වෙලා. හරිද? දැන් ඔය ප්ලේන් ගැන කියද්දි මම කියන්නේ ඒ ප්ලේන් එකේ දැනලා තිබිච්ච ප්‍රශ්නේ විදියට ඒගොල්ලෝ කියන්නේ තාම මේක අයිඩෙන්ටිෆයි කරගෙන ඉවර නැහැ. එන්ජින් ප්‍රොබ්ලම් එකක් හරි නැත්නම් ෆ්ලැප්ස් වල ප්‍රශ්නයක් කියලා කියන්නේ ෆ්ලැප්ස් කියලා જાතියක් තියෙන ප්ලේන් එකේ කොටසක් ඒක මේ කන්ට්‍රෝල් කරන්න පාවිච්චි කරන ෆ්ලැප්ස් කියලා. දැන් ඔය ලංකාවේ එයාලයින් එකට තියෙන චෝදනාව තමයි ශ්‍රී ලංකන් එකේ තියෙන ගොඩාක් ලොකු ප්‍රශ්නයක් තමයි මේ ලංකාවේ මිනිස්සුවත් ශ්‍රී ලංකන් එකේ යන්නේ නැහැ ගොඩක් වෙලාවට ප්ලේන් පරක්කු වෙයි. කියන්නේ මාර පරක්කු වෙයි. දැන් කියන්නේ මට පෞද්ගලික අත්දැකීම් තියෙන ඕන තරම් මම මේ ගිය පාර දෙසැම්බර් වල ජපානෙ ගිහිල්ලා මෙතන සෙනසුරාදා පන්තියක් දාගෙන සිකුරාදා හවස ජපානෙ ඉඳන් එන්න දාගෙන මෙතන උදේ මෙහෙ දෙකට උදේ පාන්දර දෙකට විතර ඇවිල්ලා හතට පන්තිය කරන්න මම දාගෙන තිබ්බේ. එතකොට ප්ලේන් එක එහෙන් ජපානෙන් රෑ 8ට විතර වගේ වෙලාවකට එන්න තියාගෙන හිටියේ. එතන ශ්‍රී ලංකන් එයර්ලයින්ස් ප්ලේන් එක. මම සාමාන්‍ය බුක් කරන ශ්‍රී ලංකන් එයර්ලයින්ස් විතරයි. එතකොට මේ ඒ ප්ලේන් එක එතෙන්ට ගියාම කිව්වා ඊළඟ දවසේ යන්නේ කියලා. හිතන්නකෝ. පැය භාගකින් යන් කිව්වනම් කමක් නැහැ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන් එකේ ප්ලේන් ගොඩාක් පරක්කු වෙනවා. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ බලන්න අනිත් ඒ නිසා සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකන් එයර්ලයින්ස් ප්ලේන් පාවිච්චි කරන්නේ නැහැ. යද්දි පුදුම පරක්කුවක් හින්දා. මමත් ඕකට දැන් ඕක මමත් ඉස්සර දන්නේ නැති කාලේ කියන්නේ සෑහෙන්න ඒක ගැන අවුලෙන් හිටියේ කියන්නේ මේක පරක්කුයි කවුද මේ වෙන ෆ්ලයිට් එකක් තියෙද්දි කියන්නේ වෙන මේකක් තියෙද්දි ඇයි මොකටද ශ්‍රී ලංකන් වල යන්නේ මේ හින්න පරක්කු වෙනවනේ මුන් කිය. අපිට යන වෙලාවට කවදාවත් තියාගන්න බෑ. මම ඒක වැඩ කරන්න කියන නිසා මම ඒක හරියටම දැනගත්තේ. ඒ කියන්නේ ප්ලේන් එකක දැන් ආවට පස්සේ කරන්න ඕනේ රූටින් චෙක්ස් ටිකක් තියෙනවා. ප්ලේන් එකක් තියෙනවා නම් ප්ලේන් එකේ දෙනවා A B C D කියලා චෙක් හතරක්. ඒ ටයිප් A චෙක් එකක් කියන්නේ පැය 800ක් පැය 400ක් 500ක් දුවලා එනකොට ඒ චෙක් එක කරන්න ඕනේ. A කියන චෙක් එක, B කියන චෙක් එක මාස 2කින්, C කියන චෙක් එක අවුරුදු 2කින්, D කියන චෙක් එක අවුරුදු 6කට වතාවක් ඒ හැම ප්ලේන් එකකටම මෙහෙම චෙක් කර තමයි ප්ලේන් තියාගන්නේ. මොකද ඔකේ සිස්ටම් ගොඩාක් තියෙනවනේ. මොකද බෝට්ටුවක ගිහිල්ලා වැන්නෝ වැටෙන්නේ මුහුදට. ඒකට ප්ලේන් එකක ගිහිල්ලා වැන්නොත් අයි බේරෙන්න බෑ. හරිද? ප්ලේන් එකකට අවුලක් වුණොත් ආයි ජීවිතේ බේර ගන්නවා කියන එක වෙන්නේ නැති දෙයක්. ඔයාලා සමහරට දන්නේ නැතුව ඇති පැසෙන්ජර් එයාප්ලේන් වල අඩුම ගානේ පැරෂුට් එකක්වත් නැහැ. ඔයාලා හිතන් ඉන්නේ ප්ලේන් වල පැරෂුට් තියනවා කියලා. ප්ලේන් වල පැරෂුට් නැහැ. කියලා වුණොත් මැරෙනවා. ප්ලේන් වල පැරෂුට් නැහැ. දැන් මමත් එයාලා ඉන්න එකේ වැඩ කරන්න යනකම් දන්නේ නැහැ ප්ලේන් වල පැරෂුට් නැහැ කියලා. මම ප්ලේන් එකේ ඊට කලින් ඕන තරම් ගිහින් තියෙනවා. දැන් මං හිතුවේ මෙහෙම යට තියෙනවාද එක එක කෙනාට දැන් මොකක් හරි හදිස්සියක් වුණොත් ෆයින් කියලා. එහෙම පැරෂුට් නැහැ. ඒ කියන්නේ මොකක් හරි අවුලක් වුණොත් ආයි ඉතින් කතාවක් නැහැ. ඒ නිසා ප්ලේන් එකක් චෙක් කරනවා මාර චෙක් කිරිල්ලක් පැය 400න් 400 ඒ කියන්නේ ෆ්ලයිට් ටයිම් එක 400න් 400ට චෙක් A එක, චෙක් B එක, චෙක් C, චෙක් D කියන එක ඇවිල්ලා ප්ලේන් එක සම්පූර්ණයෙන් ගලවලා මම ඒක බලන් ඉඳලා සම්පූර්ණ මුළු වෙලාවම දවස් ගාණක් යන චෙක් D එක ඒක එන්ජින් එක ගලවනවා. එන්ජින් ඕවර්හෝල් එක කියලා කියන්නේ කියන්නේ. එහෙම චෙක් D එකක් එහෙම කරනවා ඕනෙම ප්ලේන් එකක්. ඊට අමතරව ප්ලේන් එක පිටත් කරන්න කලින් 4 වතාවක් විතර චෙක් කරනවා AC. දැන් අර මං කිව්වේ ඉන්ජිනියර්ස්ලාගේ පාර්ට් එක. ඊට අමතරව ප්ලේන් එක පිටත් දැන් ඒ සාමාන්‍ය රූටින් එකට අමතරව ප්ලේන් එක චෙක් කරනවා එන වතාවක් ගන්න. දැන් හිතන්නකෝ අපි දැන් ලන්ඩන් වල ෆ්ලයිට් එකක් ගියා නම් ගිහිල්ලා ආවට පස්සේ ආයි චෙක් කරලා තමයි ආයි ඊළඟට යවන්නේ. එහෙම අර මැද්දේ චෙක් කිරීම ටිකක් ආයිත් තියෙනවා. ඉතින් ඒකත් ලොකු ප්‍රොසෙස් එකක්. ඒක කොච්චර ප්‍රොසෙස් එකක්ද කියනනම් ඒකෙදිත් එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර්ස්ලා චෙක් කරනවා, ටෙක්නීෂියන්ස්ලා චෙක් කරනවා. ඒ කියන්නේ ඒකේ තියෙනවා ආයිසරයක් වර්ග කීපයක්. ඒ කියන්නේ දැන් ඇතුළේ ඉන්න කැබින් ක්‍රූ ස්ටාෆ් එක ඉන්නවනේ. ඒ කියන්නේ අපි කැබින් ක්‍රූ කියන්නේ ස්ටාෆ් එක. ඒක ඇතුළේ
එයා හොස්ටස්ලා ඒගොල්ලෝ පවා ඇතුලෙන් බලාගෙන යනවා මොකක් හරි ප්‍රශ්නයක් තියනවාද මොකක් හරි ඇතුලෙන් ඇහැට පේන අවුලක් ප්ලේන් එකේ තියනවාද කියලා. එළියෙන් බලාගෙන යනවා වෙන සෙට් එකක්. ඔක්කොම ඉවරනාට පස්සේ පයිලටුත් බලාගෙන යනවා. කියන්නේ ඉන්ජිනියර්ස්ලා ටික ඔක්කොම බැලුවාට පස්සේ පයිලටුත් බලාගෙන යනවා අන්තිමට ඔයිල් පාරක් හරි තියනවාද කියලා. එහෙම කරලා තමයි යවන්නේ. ඒතර ඔය කියන ක්‍රයිටීරියා එක සම්පූර්ණ කරාට පස්සේ තමයි ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරන්න ක්ලියරන්ස් එක ඕකේ කරන්න. ඊට පස්සේ ඒ මං කියන්නේ එළියෙන් නා විෂුවල් ඉන්ස්පෙක්ෂන් කියලා එකක් තියෙනවා. එළියෙන් බලනවා. ඊට පස්සේ පයිලට් ගිහිල්ලා මේක ඇතුළේ ඉඳගෙන සියලුම සිස්ටම්ස් චෙක් කරන්න ඕනේ. කියන්නේ එන්ජින් එක ඕෆ් කරලා කලින්ම සිස්ටම් චෙක් කරනවා. ඒ කියන්නේ රේඩියෝ කන්ට්‍රෝල්ස් වැඩ කරනවද? ඊට පස්සේ සියලුම ඉන්ස්ට්‍රුමන්ට්ස් ඒ කියන්නේ අර පෙන්නන මේ ඇල්ටිටියුඩ් මීටර්ස් අරවා මේවා ඒ ලොග්ස් ඔක්කොම වැඩ කරනවද? ඒ ටික චෙක් කරලා ඊට පස්සේ එන්ජින් එක ඔන් කරනවා. එන්ජින් එක ඔන් කරලා ඊට පස්සේ බලනවා එන්ජින් ප්‍රෙෂර්, ඔයිල් ප්‍රෙෂර් ඒ ටික චෙක් කරනවා. සාමාන්‍යයෙන් පැය ගාණක් ඒ කියන්නේ කොළ හෙන්නල් ලොකු පොතක් වගේ එකක් තියෙන්නේ. ඒක ඔක්කොම හරිද මේක හරි ගියේ මම චෙක් කරනවා. හරිද? ඔය මොකක් හරි එකක අවුලක් තිබ්බොත් ශ්‍රී ලංකන් එකේ කවදාවත් ප්ලේන් එකක් යවන්නේ නැහැ. අනිවාර්යෙන් ඒක හදලම මොකක් හරි ඒකට පිළියම කරලම තමයි ශ්‍රී ලංකන් එකේ යවන්නේ. හැබැයි සමහර යාලා ඉන්නවල ඒගොල්ලෝ සල්ලි ගැන හිතලා දැන් චෙක් 100ක් තියෙනයි කියන්නකෝ. දෙක තුනක් ෆේල් නම් ෂේප් ගිහින් එන්න පුළුවන් කියලා යවනවා. පොඩි චෙක්ස් දැන් හිතන්නකෝ ලයිට් එකක් වැඩ කරන්නේ නැහැ මෙතන. ඒ ලයිට් එකක් වැඩ කරන්න නැතිව නම් යවනවා. සාමාන්‍යයෙන් ඒ කියන්නේ රීඩින් ලයිට් එකක් ඇතුලේ ලයිට් එකක් වැඩ කරන්නේ නැතිව නම් ශ්‍රී ලංකනේ යවනවා. ඒ කියන්නේ මං කියන්නේ එහෙම නෙමෙයි. ඊට වඩා චුට්ටක් ඉන්ටෙන්සිටි එකක් තියෙන මොකක් හරි කේස් එකක් තියෙනවා. හිතන්නකෝ දැන් ඩිස්ප්ලේ වල පොඩි එහෙම ඉරක් යනවා. එහෙම වුණොත් සමහර යාලා ඉන්නක් ඒක අප්‍රූව් ගන්න පුළුවන් යන්න අවුලක් නැහැ කියලා. ඒකට ශ්‍රී ලංකනේ යවන්නේ නැහැ. හරිද? ඒගොල්ලෝ චෙක් කරන ඔක්කොම චෙක් කරලා ඒකයි අපිට තියෙන්නේ ෆ්ලයිට් පොඩ්ඩයිනේ. ඒ කියන්නේ අපිට තියෙන්නේ ෆ්ලයිට් පොඩ්ඩයි. ඒ පොඩ්ඩනුත් සෑහෙන්න ප්‍රමාණයක් පාවිච්චි කරන්න බෑ. මොකද කොවිඩ් එකට කලින් කොවිඩ් එකේ අවුරුදු ගාණක් ෆ්ලයිට් එක නවත්තලා තිබිච්ච හින්දා ඒකේ යම් පාර්ට් එකක් මාරු කරන්න වෙලා තියෙනවා. ඒ මාරු කරන්න වෙන පාර්ට් ටික මේ මුළු ලෝකේ හැම ප්ලේන් එකකටම මේ පාර්ට් ටික මාරු කරන්න වෙලා තියෙනවා. ඒතර ඔක්කොටම ওই පාර්ට් ටික හදන්න එයාබස් කියන කම්පැනියෙන් එයාබස් කම්පැනියට මුළු ලෝකේ හැමෝම ඕඩර්ස් දැම්මට පස්සේ ඒගොල්ලන්ට ඒ ඕඩර්ස් ටික ප්‍රොසෙස් කරගන්න බෑ. දැන් අවුරුදු 3ක් 4ක් ගිහින් තියෙනවා. තාමත් ඒ ඕඩර්ස් ටික දී ගන්න බෑ ඒගොල්ලන්ට. ඒ කොවිඩ් මුළු ලෝකෙම බලපෑවනේ. ඒතර හැම ෆ්ලයිට් එක මේ පාර්ට් එක ඕඩර් කරනවා. ඒතර ඒක තාම දී ගන්න බැරුව ලංකාවේ A320 neo කියලා ප්ලේන් වර්ගයක් තියෙනවා. ඒ ටික නවත්තලා තියෙන්නේ ඔක්කොම ටික. ඒ ටික නැතුව තියෙන ටිකෙන් තමයි ඉතුරු ටික අපි ඇදගෙන යන්නේ. ඒ ඇදගෙන යද්දී මේ තියෙන ෂෙඩියුල් එකත් එක්ක මාර හොඳට මේගොල්ලෝ ටෙස්ට් ටික ඔක්කොම කරගෙන යනවා. ඒක හින්දායි පරක්කු වෙන්නේ. එතකොට ඊයේ අපි දන්නේ නැහැ තාම මේක මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඉන්දියාවේ. සමහර ඒකේ දැනට කියන කතන්දර වැඩි. ඒක අන්තිමට තමයි බලන්න ඉන්නේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. පොඩි කේස් එකක් තිබ්බොත් සාමාන්‍යයෙන් යවනවා ෆ්ලයිට් එක. මොකද ෆ්ලයිට් එකක් පරක්කුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා මෙන්න මෙහෙම. ෆ්ලයිට් එකකට දැන් හිතන්නකෝ ඉන්දියාවේ ඉඳන් නැත්නම් ලංකාවේ ඉඳන් එංගලන්තේ නම් යන්නේ නැහැ ඩිරෙක්ට් ෆ්ලයිට් එකක්. අපි හිතමු ලංකාවේ ඉඳන් සිංගප්පූරු ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් යනවායි කියලා. ඒ යන ෆ්ලයිට් එක එතන ටේක් ලෑන්ඩින් කරන්න වෙලාවක් ඒගොල්ලෝ වෙන් කරලා තියෙනවා. ඒ වෙලාවට අදාළව ගාස්තුවක් ගෙවන්න ඕනේ. ඒ වෙලාව පැන්නොත් අමතර ගාස්තුවක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ මුහුදු සීමාවන් පාවිච්චි කරනවට එක එක රටවල් වලින් වෙලාවල් ඇලොකේට් කරලා තියෙනවා. ඒ කියන්නේ එතනොද මෙහි ඉඳන් සිංගප්පූරුට ඇදී ඉන්දියා මොකක් හරි මේ රටවල් ටිකක් උඩින් යනවා කියලා. ඒ රටවල් වල මුහුදු සීමා දේශ සීමා පාස් කරනවට ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ ගාණක්. උඩින් ගියත් ගාණක් ගෙවන්න ඕනේ. ඒ ගාණ ගෙවන්න එකත් ඒගොල්ලෝ කියපු වෙලාවට නෙමෙයි වෙන වෙලාවක ගෙනවනම් ඒත් වැඩිපුර ගාණක් ගෙවන්න ඕනේ. ඒ නිසා ෆ්ලයිට් එකක් පරක් වෙනවා කියන්නේ ඇත්තටම ෆ්ලයිට් එක ගිහිල්ලා තේරුම් නැහැ වගේ සීන් එකක් තියෙනවා. ඒකේ ටිකට් වලින් එන ආදායම් ටික අර ගොල්ලන්ට දඩ විදියට ගෙවලා දාන්න වෙනවා ගොඩක් වෙලාට. සෑහෙන්න ප්‍රතිශතයක්. එයාපෝට් එකට ඊට පස්සේ රටවල් උඩින් යනවට ඒ විදියට ගෙවලා දාන්න වෙනවා. ඒකයි ගොඩක් වෙලාවට ශ්‍රී ලංකන් එක පාඩු ලබන්න එක හේතුවක් වෙන්නේ මොකද්ද? අර හම්බෙන ගාන ගොඩක් වෙලාවට අනිත් පැත්තට යනවා ෆ්ලයිට් එක පරක්කු වීමෙන්. ඉතින් අපිට තියෙන පරණ ප්ලේන් තියෙන්නේ ගොඩක් අවුරුදු 20 30 පරණයි බහුතරයක් ප්ලේන්. හරිද? ඔය අලුත්ම එක තමයි අවුරුදු 12ක් පරණ එක. හරි. එතකොට අපිට තියෙන ප්ලේන් ඒ අපි ළඟ තියෙන ප්ලේන් ඔක්කොම අපි ලීස් එකට ගත්ත ඒවා තියෙන්නේ. හරි. සල්ලි වලට ගත්ත ප්ලේන් නෑ. ලීස් එකට අරන් තියෙන ෆිනෑන්ස් දාලා දැන් 3 wheel එකක් ගන්නවා වගේ ප්ලේන් අරන් තියෙන. ඉතින් අපේ රටේ හැටියට තියෙන සම්පත් එක්ක ඒ ගහන මැච් එක හොඳටම ඇති. ඒක ඇතුළේ විවිධාකාරයේ ප්‍රශ්න තියෙන්න පුළුවන්.
නමුත් මේ ටෙක්නිකල් සයිඩ් එකෙන් පයිලට්ලා ඉන්ජිනියර්ස්ලා ගහන මැච් එක නම් හොඳටම ඇති. ඒ කියන්නේ තියන ටිකෙන් කොහොම හරි කිසි අනතුරක් නොවෙන්න වැඩේ මේන්ටේන් කරගෙන යනවා. එතකොට මේ ඒ කියන්නේ ඔය ෆ්ලයිට් පරක්කු වෙන්න පහුගිය ටික කියන්නේ මම එයාපෝට් එකේ ඉන්නකොට මිනිස්සු ඕන තරම් කුණු හරවෙන් බැලලා ගිහිල්ලා දිනවා යකෝ මේ ඊයේ මීටින් එකකට යන්න තිබ්බේ එංගලන්තේ දැන් හෙට තමයි යන්න වෙන්නේ කියලා. ඒ කියන්නේ අනිත් එක ෆ්ලයිට් පරක්කු වෙන එකෙන් තව එකක් වෙනවා. දැන් හිතන්නකෝ සමහරලාට දැන් ඇමරිකාවට එහෙම ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් නැහැ. ඒතර ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් නැත්නම් අපි ඩුබායි වලට ගිහිල්ලා යන්න ඕනේ. දැන් අපි ෆ්ලයිට් එක බුක් කරන්නේ මෙහි ඉඳන් ඩුබායි වලට යනවා. ඩුබායි වලට ගිහිල්ලා තව පැය දෙකකින් ඩුබායි වලින් ඉඳන් ෆ්ලයිට් එකක් තියෙනවා ඇමරිකාව වලට. එහෙම තමයි බුක් කරන්නේ. එහෙම බුක් කරද්දී මෙහි ෆ්ලයිට් එක පැය 3ක් පරක් වුණොත් එහෙම අතනින් යද්දි අර ෆ්ලයිට් එක ගිහිල්ලා නේ උඹලන් ඉන්නේ නැහැ නේ මූ වෙනකන් කියලා මේ ප්ලේන් එකේ. එහෙම ඉන්නේ නැහැ. ඒතර එහෙම පරක් මට එහෙම වෙලා තියෙනවා. මං එහෙම එක රටකට යන්න ගිහිල්ලා තායිලන්ඩ් වලට ගිහිල්ලා තායිලන්ඩ් වල ඉඳන් තමයි අනිත් රටට යන්න තියෙන්නේ. තායිලන්ඩ් වල අනිත් ප්ලේන් එකේ තියෙන උදේ 10:05ට නම් මේ ෆ්ලයිට් එක ශ්‍රී ලංකන්මයි. මේ ෆ්ලයිට් එක ගිහිල්ලා උදේ 10:45 විතර තමයි එතෙන්ට ගියේ. ඒතකොට කලින් 9:00 විතර එන්න දිවිච්ච එක. ඉතින් ඊට පස්සේ අර දෙවෙනි ෆ්ලයිට් එක මිස් වෙනවා. දෙවෙනි ෆ්ලයිට් එක මිස් වුණා සමහරට ඊළඟට දෙවෙනි ෆ්ලයිට් එකෙන් තව දවසක්. ඒතකොට අපි තායිලන්ඩ් යන්න හිතාගෙන ඉඳලා නැතුව එක දවසක් තායිලන්තේ ඉන්නවා. හරිද? එහෙම තියෙනවා. ඒ වගේ මේ ෆ්ලයිට් පරක් වෙන එකත් එක්ක සෑහෙන දේවල් වෙනවා. ඒ වුණාට දැන් ඔය සාමාන්‍යයෙන් අපිට තියෙන විදිහට අපේ රටට තියෙන විදිහට ගත්තොත් සෑහෙන සේවයක් අපේ යාලා ඉන්නකින් කරනවා. අනිත් යාලා ඉන්න සාපේක්ෂව ඊයේ වෙලා තියෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ පැහැදිලිවම දෝෂයක් දැන් ඒක ආපු ෆ්ලයිට් එකක් ඒ කියන්නේ කලින් එතනින් යන්න කලින් වෙන රටක ඉඳන් ආපු ෆ්ලයිට් එකක් ඒක වෙන රටක ඉඳන් ළමයි ඉඳන් ලන්ඩන්ම තමයි ලන්ඩන් ඉඳන්ද කොහෙද ආපු ෆ්ලයිට් එකක්. ඒ ආපු ෆ්ලයිට් එකේ අවුලක් තියෙනවා කියන එක ආපු මිනිස්සුන්ට පවා තේරිලා තියෙනවා. ඒ මිනිස්සු පවා ඉන්ෆෝම් කරලා තියෙද්දිලු ආයෙසරයක් ෆ්ලයිට් එක උඩට අරන් තියෙන්නේ. ඉතින් මොකද ඒගොල්ලෝ ගොඩක් සල්ලි ගන්න හිතනවනේ. ඒ සල්ලි කොහොමත් ෆ්ලයිට් එක පරක් වුණොත් සල්ලි පාඩුයි. ඒක ගැන හිතලාද දන්නේ නැහැ. යව්වේ ඒක තාම ඉන්වෙස්ටිගේෂන්ස් ඉවර නැහැ. ඉතින් එහෙම කතන්දරයක්. ඉතින් ඔය තමයි Boeing 787 කියන මේ Boeing වල තියෙන හොඳම જાතියේ හොඳම නෙමෙයි Dreamliner කියන හොඳ ප්ලේන් එක. ඒ වැටිච්ච පළවෙනි වතාව ලෝකේ ඕක. හරිද? එහෙම ඒ කියන්නේ ඒ Boeing කම්පැනියට පවා ඒක පට්ට අවුලක්. සාමාන්‍යයෙන් Boeing ඒ කියන මොඩල් නම්බර්ස් එහෙම වැටෙන්නේ නැහැ ලේසියෙන්.